ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ බීට් එළවලුවක් කොහොමද පොල් කිරි දාලා ගොඩාක් රසවත් විදිහට වඩාත් ඉක්මන් කාලයකදී හදාගන්නේ කියලා. අපි දැන් බලමු මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතනදී බීට් ග්‍රෑම් 250ක් එකතු කරගෙන තියෙනවා. ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන හොඳින් පිරිසිදු කරලා පොත් ඉවත් කරලා අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ වගේ කපලා එකතු කරගන්න. ඒ වගේම තක්කාලි ලොකු ගෙඩි 1යි, කරපිංචා බීලුණු පොඩි ගෙඩි 1යි, ඒ වගේම තෙම්පරාදු සඳහා සුදු ලුණු පොඩි බිකි 2යි, ඒ වගේම ලුණු කුඩු රස අනුව අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. අබ ඇට තේ හැඳි කාලයි, උළුහාල් ඇට තේ හැඳි කාලයි, මිරිස් කුඩු තේ හැඳි 1යි, තුන පහ තේ හැඳි භාගයයි, කහ කුඩු තේ හැඳි කාලටත් වඩා අඩුවෙන් තමයි එකතු කරගත්තේ. ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඒ වගේම මිටි කිරි හරියටම අඬු කෝප්ප 1යි, දිය කිරි හරියටම අඬු කෝප්ප භාගයක් එකතු කරගෙන තියෙනවා. මෙන්න මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු බීට් එළවලුවක් කොහොමද වඩාත් රසවත් විදිහට ඉක්මනින්ම හදාගන්නේ කියලා. අපි දැන් මුලින්ම අවශ්‍ය දේවල් එකතු කරමු. ලුණු කුඩු, මිරිස් කුඩු, තුන පහ, කහ කුඩු. දැන් අපි මේ ටික හොඳට මික්ස් කරගමු. ඔන්න මම දැන් මේ ටික හොඳට කවලම් කරගත්තා. අපි දැන් භාජනයක් ලිපේ තියාගමු ටෙම්පරාදු කර ගැනීමට. ඔන්න මම දැන් භාජනයක් ලිපේ තියාගත්තා. භාජනේ රත් වෙනකොට හරියටම පොල් තෙල් මේසේ හැඳි එකක් එකතු කරගත්තා. පොල් තෙල් ටික යාන්තමින් රත් වෙලා එනකොට තලාගත්ත සුදු ලුණු බිකි 2 එකතු කරගන්න. සුදු ලුණු ටික යාන්තමින් බෙදලා එනකොට අබ ඇට තේ හැඳි කාලයි, උළුහාල් තේ හැඳි කාලයි එකතු කරලා ගොඩක් කර වෙන්න දෙන්නේ නැතුව මෙන්න මේ වෙලාවේදී බීට් එක එකතු කරගන්න. දැන් හොඳට කවලම් කරගන්න. දැන් අපි දිය කිරි ටික එකතු කරලා හොඳට දැම්බෙන්න දෙමු. මේකට කරපිංචා ඒ වගේම බීලුණු එකතු කරගන්න. ඒ වගේම ලොකු තක්කාලි ගෙඩි 1යි, දැන් අපි මූලිය වහලා විනාඩි 10ක් විතර හොඳට බීට් එක තැම්බෙන්න දෙමු. සැරේ මූලිය අයින් කරලා හොඳට මික්ස් කරගන්න. දිය කිරි ටික හිඳනකම් බීට් ටික තැම්බෙනකම් මෙන්න මේ වගේ සැරේ කවලම් කරලා පාඩුවේ තැම්බෙන්න දෙන්න. ඔන්න යාළුවනේ හරියටම බීට් එක ලිපේ තියලා විනාඩි 10කට පස්සේ තමයි මේ ඔයාලට පේනව නේද? දිය කිරි ටික
හිඳිලා ඒ වගේම බීට් එකත් අවශ්‍ය ප්‍රමාණයට යාන්ත්‍රණයෙන් තැම්බිලා තමයි තියෙන්නේ මේ වෙලාවේදී. අපි මෙන්න මේ වෙලාවේදී මිටි කිරි ටික එකතු කරමු. මේ වෙලාවේදී මිටි කිරි ටික එකතු කරලා ලිපේ ගින්දර පොඩි ප්‍රමාණයක් වැඩි කරගෙන අපි හොඳට මික්ස් කරගමු. මිටි කිරි ටික දැන් හොඳට ඉතුරනවා. ඔයාලා මේ වෙලාවේදී ලුණු බලන්න, ලුණු මදි නම් ලුණු එකතු කරන්න. මෙන්න මේ වගේ දැවටිල්ලට යාන්තමට මිටි කිරි ටික හිඳිලා එනකොට බීට් කෑල්ලක් අරගෙන බලන්න හොඳට තැම්බිලාද කියලා. ඒ වගේම ලුණු මදි නම් ලුණු එකතු කරන්න. ඊට පස්සේ ලිප ඕෆ් කරලා පිළිගන්නන්න විතරයි තියෙන්නේ. මගේ යාළුවෝ මං කියව විදිහටම හදලා බලන්න. පොඩ්ඩක්වත් අරගින්නේ නැහැ. හරිම රසයි. අලුතෙන් එකතු වුණු මගේ ආදරණීය යාළුවෝ මතක් කරන්න කැමතියි. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ නැවතත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මගේ යාළුවෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ලයික් කරන්නත් කමෙන්ට්ස් කරන්නත් ඔයාලා අමතක කරන්න එපා. ගිහින් එන්නම්.